සුබ දවසක්. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම. මේ පාඩම කොටස් දෙකකින් තමයි ඔයාලට ගේන්නේ. මොකද මේ පාඩම දිගයි. අපි ඉස්සෙල්ලාම එහෙනම් කතා කරමු පළවෙනි කොටස. බමුණු ආගමික ඉගැන්වීම. බ්‍රහ්ම සාව්‍යතාවයට පත්වීම පරම සැපත ලෙස සැලකීම. ඊට අදාළ වූ කර්ම මාර්ගයක් ලෙස යාග හෝම පැවැත්වීම මූලිකව සිදු කරලා තියෙනවා. ಭಾರತೀಯ ඉතිහාසයේ වේද යුගයේ හා බ්‍රාහ්මණ යුගයේ කර්ම මාර්ගය වඩාත් කැපී පෙනෙනවා. අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නීරග්ගල ආදී යාගයන් පවත්වලා තියෙනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ බමුණෝ ශ්‍රේෂ්ඨතම පූජකයෝ වුණා. බමුණන් බූසුර, කියන්නේ පොළවේ සිටින දෙවියන් විදිහට හැඳින්වුවා. ඔවුන් මහා බ්‍රහ්මයාගේ නියෝජිතයන්. යාග හෝම පැවැත්වීමට උපදෙස් දීම, ආගමනුකූලව මෙහෙයවීම, මන්ත්‍ර ජප කිරීම, ආගමික සූත්‍රයන් උච්චාරණය කිරීම, යාඥා කිරීම තමයි ඔවුන් සිදු කරලා තියෙන්නේ. සියල්ල යාගවල බලයට යටත් බව දෙවියන් සතුටට පත්වන යාග හෝම මගින් ජනතාවට බොහෝ සැප සම්පත් හිමි වන බවත් එකල විශ්වාස කළා. ශ්‍රමණ ආගමික ඉගැන්වීම. බ්‍රාහ්මණ ඉගැන්වීමට විරුද්ධව සිටි ආගමික සම්ප්‍රදායන් සියල්ල ශ්‍රමණ කියලා තමයි හැඳින්වෙන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායයේ ආගමික චින්තනය හා ප්‍රතිපදාවන් වඩාත් නැඹුරු වී ඇතේ ඥාන මාර්ගයේ වෙත. දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ ශ්‍රමණ සම්ප්‍රදායයට ප්‍රසිද්ධ ශාස්ත්‍රවරුන් 6 දෙනෙක් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. අපි එහෙනම් දැන් කතා කරමු ශාස්ත්‍රවරු කියන්නේ කවුද, මෙයාලගේ ඉගැන්වීම් මොනවද කියලා. පූර්ණ කස්සප. මොහු අකිරියවාදියෙක්. එනම් කුසල කුසල කර්ම ප්‍රතික්ෂේප කරන්නේ. සාමඤ්ඤඵල සූත්‍රයට අනුව මොහුගේ ඉගැන්වීම් තමයි සියතින් කරන්නාටද, අනුන් ලබා කරවන්නාටද, අනුන් අත්පා සිඳින්නාටද, සිඳුවන්නාටද, අනුන් දඩවමින් පෙළෙන්නාටද, පෙළවන්නාටද, පරපීඩාවන් කරන්නාටද, කරවන්නාටද පවක් සිදු නොවේ. එසේම සතුන් මැරීම, සොරකම් කිරීම, උවදුරු කිරීම, මම් පැහැරීම, පරදාර සේවනයේ යෙදීම, බොරු කීම ආදී කරන්නාටද, කරවන්නාටද පවක් සිදු නොවේ. තියුණු ආයුධයකින් සියලු සතුන් මරා එකම මස් ගොඩක් කළත් ඉන් සිදුවන පවක් නැත. හිංසා කරමින්, කරවමින්, අත්පා ආදිය සිඳමින්, සිඳුවමින් ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේද ඉන් සිදුවන පවක් නැත, පවක ආගමනයක්ද නැත. ගංගා නදියේ උතුරු තෙරට දන් දෙමින්, යාග කරමින්, කරවමින් යන්නේද ඉන් සිදුවන පිනක් නැත, පිනෙහි ආගමනයක්ද නැත. යන තමයි මොහුගේ ඉගැන්වීම. ඊළඟට මක්කලේ ගෝසාල. සියල්ල නියත ස්වභාවික පිළිවෙලකට ඉබේ සිදුවන්නේයි කී මොහු නීතිවාදියෙක්. මොහුගේ ඉගැන්වීම් සත්වයා හේතු ප්‍රත්‍ය රහිතවම කිලිටු වෙති, පිරිසුදු වෙති. තමා කළ කර්මයේ හෝ අනුන්ගේ උපදෙස් අනුව කළ කර්මයේ විපාක නැත. පුරුෂ බලය, පරාක්‍රමය, වීර්ය ක්‍රියා දෙයක් නැත. සකල සත්ව භූත ජීව ප්‍රාණීහුම වීර්ය රහිතවම නියති සංගති භාව අනුව ශ්‍රේෂ්ඨ ಜಾති 6ක උපදිනවා කියලා කිය. බාල පඬිත සියල්ලන් සසර හැසිර ඉබේම දුක් කෙලවර කරත් නම් එබඳු යෝනි 14,06,600ක් තියෙනවා. කර්ම 500යි, කර්ම 5යි, කර්ම 3යි, ප්‍රතිපදාවත් 2යි, අන්තර්කල්ප 2යි, ශ්‍රේෂ්ඨ ಜಾති 6යි, පුරුෂ භූමි 8යි, ආජීවක වෘත්ති 149යි, ඉන්ද්‍රිය 120යි, නිරයන් 130යි. යම්සේ නූල් ගුලියක් උස් තැනක සිට දමා ගසන්නේ නොරැඳී දිගහැරී යයිද නූල අවසන් වූ විට නවතීද, එසේම බාල පඬිත සියල්ලෝම ඉබේම සසර ගමන් කොට දුක් කෙලවර කරත් කියලා තමයි මොහුගේ ඉගැන්වීමේ පෙන්වා දෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ අජිත කේශකම්බල ශාස්ත්‍රවරයා. මොහු භෞතිකවාදී. මොහුගේ ඉගැන්වීම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා හඳුන්වනවා. එනම් දානෙහි විපාක නැත, නත්ති දින්නා. යාගෙහි විපාක නැත, නත්ති ඉට්ටා. හෝමෙහි විපාක නැත, නත්ති හුතා. කුසල කුසල කර්ම විපාක නැත, නත්ති සුඛද දුක්ඛද කම්මානම් පලම් විපාකෝ. මෙලොවක් නැත, නත්ති අයන් ලෝකෝ. පරලොවක් නැත, නත්ති පරලෝකෝ. මවක් නැත, නත්ති මාතා. පියෙක් නැත, නත්ති පිතා. ඕපපාතික සත්වයෝ නැත, නත්ති ඕපපාතිකෝ සත්තෝ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත, නත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ. මේවා තමයි මොහුගේ ඉගැන්වීම. ඊළඟට අපි කතා කරන්නේ පකුද කච්චායන ශාස්ත්‍රවරයා. මොහු අකිරියවාදියෙකු මෙන්ම භෞතිකවාදියෙක්. මොහුගේ ඉගැන්වීම තමයි
කිසිවෙක් විසින් නොකරන ලද, විධානය නොකරන ලද, එල්දියෙන් නොමවන ලද, අන් ලෙසකින්ද නොමවන ලද කිසිත් ඵලයක් ගෙන දිය නොහැකි ස්ථීර වූ කොටස් 7ක් තියෙනවා කියලා කියනවා. ඒවා තමයි පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ හා ජීව. ඒවා නිශ්චල පරිවර්තනය නොවන, එකිනෙකට බාධකද, එකිනෙකට සුව දුක්ද ගෙන නොදෙන කොටස් 7ක්. එම කොටස් 7 තුල නසන්නෙක්, නසවන්නෙක්, අසන්නෙක්, අස්වන්නෙක්, දන්නෙක්, දන්වන්නෙක් නැත. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳී නම් එහිලා කිසිවෙක් කිසිවෙකු මැරුවේ නොවේ. ඒකාබද්ධව පැවති සප්ත ධාතුන් අතරින් ආයුධය ගෙන ගියේ වෙයි කියලා තමයි මොහු පෙන්වා දෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ සංජය බෙල්ලට්ටි පුත් ශාස්ත්‍රවරයා. මොහු අමරා වික්ෂේපවාදී. මොහු කවර ප්‍රශ්නයකට හෝ ස්ථීර පිළිතුරක් ලබා දෙන්නෙක් නෙවෙයි. හරියට කියනවා මොහු ආන්දිකුමෙන් ලිස්සා යන ස්වභාවයක් තමයි ගන්නෙ. පරලොවක් තිබේද යන ප්‍රශ්නය ගැන ඇහුවොත් ඔහුගේ පිළිතුර වෙන්නේ පරලොවක් ඇතැයි මට සිතුණොත් පරලොවක් ඇතැයි මම කියමි. එහෙත් ඒ පිළිබඳව නිශ්චිත අදහසක් මට නැත. පරලොවක් නැත්තේ නොවේ යන අදහසක්ද නැත. ඊට වෙනස් අදහසක්ද නැත. මෙලොවින් පසු පරලොව උපදින සත්වයෝ සිටීද කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක තිබේද තථාගත තෙමේ මරණින් මතුවන්නේද යන ආදී ප්‍රශ්නවලට මේ ආකාරයෙන්ම මොහු පිළිතුරු ලබා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ නිගණ්ඨනාථ පුත් ශාස්ත්‍රවරයා. මොහු පරම අවිහිංසාවාදී. මොහු ජෛන ධර්මයේ ප්‍රධාන ශාස්ත්‍රවරයා කියලා කියනවා. මහා වීර ලෙසත් හඳුන්වනවා. බුද්ධ කාලයේ ශාස්ත්‍රූන් අතර ඉතා වැදගත් දහමක් ඉගැන්වූ පුද්ගලයා. බෞද්ධ සූත්‍රයන්හි මොවුන් තීර්ථාකරයන් ලෙස හඳුන්වනවා. දුෂ්කර වෘත රැකීමෙන් සියලු කර්ම ගෙවා අවසන් කොට කේවලත්වය නම් වූ විමුක්ති සුවය විඳ ගැනීමට තමයි මොහුගේ ඉගැන්වීම වෙන්නේ. ජෛන නිගණ්ඨයෝ ආකාර දෙකයි. ශ්වේතම්බර සහ දිගම්බර. ශ්වේතම්බර කියන්නේ සුදු රෙදි අඳින්න. දිගම්බර කියන්නේ නිරුවත්ව සිටින්න. චතුයාම සංවර සීලය. සියලු සිහිල් දිය භාවිතයෙන් වැළකුණේ වේ. සබ්බවාරී වාරිතෝ කියන. සියලු සංවරයෙන් යුක්ත වේ. සබ්බවාරී යුතෝ. සියලු වැළකී යුතු පවෙන් වැළකුණේ වෙයි. සබ්බවාරී දූතෝ. සියලු පව්කම් විද නිමෝ විමුක්තියෙන් යුක්ත වේ. සබ්බවාරී පුටෝ. මේව තමයි බුද්ධ කාලීන ಭಾರತයේ හිටපු ශාස්ත්‍රවරුන් සහ ඔහුගේ ඉගැන්වෙන් වෙන්නේ. ඉතින් මෙතනින් පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටසෙන් නැවත හමු වෙමු.